අද වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ රසම රස ස්පැගටි එක හදාගන්නේ කොහොමද කියලා. හරි ඉතින් අපි බලමු කොහොමද මේ ස්පැගටි එක හදාගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ ස්පැගටි එක හදන්න ඕනේ කරන චිකන් ටික බැදගෙන ඉන්න එක. ඉතින් මම මුලින්ම මේ විදිහට භාජනයක් ලිපේ තියලා අවශ්‍ය කරන තරමට තෙල් දාලා අපේ ස්පැගටි එකට ඕනේ කරන චිකන් ටික බැදගන්න තමයි හදන්නේ. චිකන් සතු හැඩයට කපාගෙන සතුන් කෙලයකට දාලා බැදගන්න ඕනේ. චිකන් ටික හොන්න පාට වෙනකන් හොඳින් බැදගෙන ගන්න. හැබැයි මතක තියාගන්න ගොඩාක්ම කන්නන් පහේ වැඩි තරමට බැදගන්න එපා. නිකන් චිකන් වල ගොඩක් කනකට අර කඩ ගතියක් වගේ දැනෙනවා. ඒ නිසා මේ තරමට වගේ රන්වන් පැනුන දැන් චිකන් ටික බැදිලා ඇති. මේ ගානට තියෙද්දි මේ ගානට දැන් චිකන් ටික පැත්තකින් තියලා අපි යමු ඉතුරු වැඩ ටිකට. චිකන් ටික පැත්තකින් තියලා මම ඊළඟට කරන්නේ අපේ ස්පැගටි එක හදාගන්න ඕනේ කරන බෙල් පෙපර් ටික කපලා ගන්න එක. මම චූටි කොටු හරියට තමයි ඒවා කපාගන්නේ. මම ගත්තේ රතු සහ කහ පාට බෙල් පෙපර්. එහෙනම් පාටි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති දෙයක් ගන්න පුළුවන්. මේ විදිහට පාට කීපකින් එකතු කරාම ස්පැගටි එක ලස්සනට එනවා. ඒ වගේම අපිට පුළුවන් ඔයාලා ළඟ තියෙනවා නම් 9 මිලි ස්කොච්චියම එකතු කරගන්න. අපේ ශ්‍රී ලාංකීය විදිහට හරිම සැරට මේක හදාගන්න පුළුවන්. මට මේ වෙලාවේ කොච්චි 9 මිලිස් මොකුත් හොයාගන්න තිබ්බේ නැහැ. ඒ නිසා මම බෙල් පෙපර් එකතු කර ගන්නවා. බෙල් පෙපර් ටික කපලා ඉවර වෙලා උන ඊළඟට මම ස්පැගටි එක තඹ ගන්න තමයි සූදානම් වෙන්නේ. ඒකට වතුර භාජනය ලිපේ තිබ්බට පස්සේ මම මේ වතුර එකට එකතු කරනවා ලුණු සහ තෙල් ටිකක්. මේ තෙල් ටිකක් දැම්මම ස්පැගටි එක අර එකට ඇලෙන ගතියක් නැතුව ලස්සනට එනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ හොඳම අනිවාර්ය කාරණය තමයි මේ ස්පැගටි එක කඩලා එහෙම දාන්න යන්න එපා. මෙන්න මේ විදිහට ඒ විදිහටම දාන්න. මොකද කඩන්න එපා. කැඩුවොත් එහෙම ඉතාලියාවට හරියට කේන්ති යනවා. නෑ ඇත්තටම කඩන්න අවශ්‍ය නෑ. මේ ස්පැගටි එක තැම්බීගෙන එනකොට ගානට ලස්සනට ඒක මේ විදිහට තැම්බෙනම 2ට 3ට කඩලා දාන්න අවශ්‍ය නැහැ. ස්පැගටි ටික ගානට තැම්බිලාවට පස්සේ මම ඉතින් සුදුසු භාජනයක් අරගෙන ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරනවා. දැන් ඔන්න ඉතින් අපි ස්පැගටි එක හදාගන්න යන්නේ. මේ අපි දැන් අවසන් අදියරේ ඉන්නේ. තෙල් ටික රත් වෙගෙන එනකොට මම එකතු කරනවා චූටියට කපාගත්ත සුදු ලුණු ටිකක්. සුදු ලුණු ටික ටිකක් බැදින්න දෙන්න. ආවට රන්වන් පාටක් වගේ නිකන් බැදින්න දෙන්න. ඊළඟට මේකටම චූටියට තලාගත්ත ඉඟුරු චුට්ටක් මම එකතු කරනවා. එකතු කරලා ආයෙමත් ටිකක් ටෙම්පරාදු කරගන්න, කලවම් කරගන්න යාන්තම් රන්වන් පායක් වගේ වෙනකම්. ඔන්න ඊට පස්සේ මම අර කපලා තියාගත්ත බෙල් පෙපර් ටික මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන ආයෙමත් හොඳින් කලවම් කරගෙන ටිකක් මේ ටික බැදෙන්න දෙන්න. දැන් ඔන්න බෙල් පෙපර් අපේ සුදු ලුණු ඉඟුරු ටික තෙල් වලින් බැදෙනවා. හොඳ සුවඳකුත් එනවා. මේ ටික ටිකක් කලවම් කරගන්න, ටිකක් තව ටිකක් බැදෙන්න අරින්න ඕනි. ඊට පස්සේ එකතු කරගන්න ලුණු ටිකක්. හොඳට මතක තියාගන්න ලුණු ගොඩක් දාන්න එපා. මොකද අපි කලින් ස්පැගටි එක තඹ ගන්නකොටත් ලුණු දැම්මනේ. එහෙම වුණොත් ලුණු වැඩි වෙන්න පුළුවන්. ලුණු චුට්ටක් දාන්න. දාලා මේකදී මෙතෙන්දි මම එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්. අපි ටිකක් සැරට කන්න කැමති කට්ටියනේ. මිරිස් කුඩු ටිකකුත් එකතු කරගෙන තමන්ගේ සැරේ තරමට ඉතින් මිරිස් කුඩු එකතු කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මිරිස් කුඩුත් එකතු කරගෙන මම ආයෙමත් මේක හොඳින් කලවම් කරගන්නවා. චුට්ටක් බැදෙන්න හරිනවා විනාඩියක් 2ක් විතර. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ආයේ තක්කාලි ටිකක්. හැබැයි මේ තක්කාලි එකතු කරගන්න අවශ්‍යම නැහැ. නමුත් ඔය වෙනත් රටවල ස්පැගටි කියන්නේ අනිවාර්යයෙන්ම තක්කාලි. තක්කාලි කියන්නේ ඇත්තටම තක්කාලි සෝස්. ගොඩාක් තක්කාලි සෝස් එකතු කරලා තමයි ඒගොල්ලෝ ස්පැගටි කන්නේ. ඉතින් මම නම් එහෙම ආස නැහැ. එහෙම කන්න මම ඒකට මේ තක්කාලි චුට්ටක් විතරක් කපලා අරන් මේකට එකතු කරගන්නවා. ඔව් දැන් මේක ඇත්තටම හබන්නේ අපේ විදිහටනේ. අපේ කටට සැරට කන විදිහින් පොඩි පොඩි වෙනස්කම් කරලා තමයි හදාගන්නේ.
සමහරු කිරි එහෙමත් එකතු කරලා හදනවා. මම ඒක වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඒ විදිහට හදලා. හරි. දැන් මම මේකට ඔන්න එකතු කරගත්ත අපි අර බැදලා පැත්තකට කරලා තිබ්බ චිකන් ටික. චිකන් ටිකත් එකතු කරලා මම මේක හොඳින් ආයෙමත් කවලම් කරගන්නවා. ඔන්න දැන් තමයි වෙලාව අපේ ස්පැගටි ටික මේකට එකතු කරගන්න. මම මුලින් ඔක්කොම ස්පැගටි දාන්නේ ස්පැගටි ටිකක් දැම්මා. දාලා මේක හොඳට කලවම් කරගන්නවා. ටිකින් ටික කලවම් කරනවා. ඊට පස්සේ තව ස්පැගටි ටිකක් දාලා ආයෙමත් කලවම් කරගන්නවා. මේ විදිහට ස්පැගටි ඔක්කොම දාලා මං හිමීට මේ මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්නවා. මතක තියාගන්න මේ වෙලාවේ ගින්දර තමන්ගේ ලිපේ ගින්දර අඩු කරගන්න. ලොකු ගින්දරක තියෙන්න එපා. සාමාන්‍යයෙන් ගින්දර මට්ටම තිබුණාම ඇති. මේ විදිහට ස්පැගටි ටික දාලා හොඳින් කලවම් කරගන්න. ඔන්න ඉතින් හොඳින් කලවම් කරගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් මම දැන් ලිප ඕෆ් කරනවා. ඕෆ් කරලා එහෙම රස්නේ තියෙන්න ලිප උඩ භාජනයේ තියෙද්දි මම මේකට එකතු කරගන්නවා මොසරෙල්ලා චීස් ටිකක්. චීස් එකතු කරලා ආයෙමත් මම මේක කලවම් කරලා ගන්නවා. එහෙම කලවම් කරාට පස්සේ මම භාජනය ලිපෙන් බාගලා අයින් කරනවා. හරි ඉතින් දැන් ඔන්න ස්පැගටි එක හදලා ඉවරයි. කන්න තමයි තියෙන්නේ. ඉතින් කන්න කලින් ලස්සනට පොඩි සැරසිල්ලක් දාන්න හිතුවා. මේම භාජනයකට දාලා ඉතින් මම චූටි සැරසිල්ලක් දානවා. මහ ලොකු දෙයක් නෑ. උඩින් ආයෙමත් මොසරෙල්ලා චීස් ටිකක් දාලා ඔයාලට තියෙනවා නම් කොත්තමල්ලි කොළ හරි මිංචි කොළ හරි ඔය වගේ ලස්සන නැත්තම් මොකුත්ම නැත්තම් ගොටු කොළයක් දෙකක් වුණත් කමන්නේ. ඒකෙත් හරි ලස්සන චූටි ගොටු කොළ එහෙම දාලා මේක පොඩ්ඩක් ලස්සන කරලා ගන්නවා මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ ඉතින් මෙන්න මේ ලස්සනට හැඩට තියෙන ස්පැගටි එක කාලා බලන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් මේ වගේ හදාගෙන කාලා බලලා කොහොමද කියන්නකෝ රස? ඔයාලා හදනවට වැඩිය වෙනස්ද මේක? ඔයාලත් මේ විදිහට හදන්නේ? එක විදිහට හදනවනේ. හරි මේ විදිහටත් හදලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම කාලා මොන වගේද කියලා කියන්න අමතක කරන්නත් එපා. පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ නම් මේක. හරි. එහෙනම් ගිහින් එන්නම්. ආයෙමත් මේ වගේ රස කෑමකින් හම්බෙමු.